මහනුවර හන්තාන කඳුපන්ති පාමුල පිහිටියේ පැරණි වලව්ව කාලයාගේ වැලිතලාවෙන් වැසී ගිය අභිරහස් මන්දිරයක් බඳුය. අවුරුදු 100කට වඩා පැරණියෙහි බිත්ති තුල දෝංකාරු දෙන්නේ අතීතයේ සැඟවුණු රහස්‍ය හඬවල්ය. රොෂාන් තම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙහෙස නිවා ගැනීමට නිවසට පැමිණෙන විට ඒ පරිසරය තුල ඔහු මීට පෙර කිසිදාත් නොවිඳි අමුතුම නිහඬතාවයක් පැතිර තිබුණි. නිවස වටා වූ මහෝගනී ගස්වලින් වැටෙන සෙවණැලි පවා අද අමුතුම රටාමවන්නක් මෙනි. රොෂාන් සාලයට ගොඩවන විට ඔහුට මුලින්ම දැනුනි පිච්චමල් සුවඳයි. ඒ සුවඳ හුදෙක් මල්වලින් එන සුවඳක් නොව මුළු නිවසම ආක්‍රමණය කර ඇති යම් පාරිශුද්ධ බවක පෙරනිමිත්තකි. පුතා, ඔයා ආවද? අම්මා කුස්සිය සිට පැමිණියේ මුහුණේ සිනහවක් රඳවාගෙනය. ඔව් අම්මේ. ඒත් මොකද්ද මේ ගෙදර වෙලා තියෙන වෙනස? හැමතැනම හරිම පිළිවෙලයි. රොෂාන් විමතියෙන් ඇසුවේය. ඒ සෝමානන්ද නිසා පුතේ. මේට සති දෙකකට කලින් වැඩට ආවේ. හැබැයි ඒ මිනිස්සයා වැඩකාරියක් වගේ නෙවෙයි. මේ ගෙදරම කෙනෙක් වගේ හැමදේම බලනවා. කතාවත් හරිම ශාන්තයි. එවිටම අඳුරු කොරිඩෝව දෙසින් සුදු පැහැති වස්ත්‍රයකින් සැරසුණු කාන්තාවක් මතුවුවාය. ඇය සෝමාය. ඇගේ පෙනුම රොෂාන් බලාපොරොත්තු වූාට වඩා හාත්පසින්ම වෙනස්ය. ඇය සාමාන්‍ය වයස අවුරුදු 45ක පමණ කාන්තාවකි. නමුත් ඇගේ දැස් තුල වූයේ තරුණ බව ඉක්මවා ගිය අමුතුම තේජසකි. ඇය රොෂාන් දෙස බලා ඊතා ගෞරවනීය ලෙස හිස නමා ආචාර කළාය. පුතාට මම තේ ටිකක් ලෑස්ති කරන්නම්. ඇය පැවසුවාය. ඇගේ හඬ රළු නැත. නමුත් ඒට යටින් තිබුණේ ජීවිතයේ ගැඹුරු අත්දැකීම් සමුදායක් නිසා ඇති වූ ස්ථාවර බවකි. රොෂාන් ඇය දෙස බලා සිටියේ નિરાයාසයෙනි. ඇගේ ඇඳුම පිරිසිදු සුදු පැහැති වූ අතර කොණ්ඩය මනාව බැඳ තිබුණි. ඇය යන විට ඇය පසුපසින් ඇදී යන ඒ පිච්චමල් සුවඳ රොෂාන්ගේ හදවතේ යම් තැති ගැන්මක් ඇති කළේය. එය හුදෙක් ආගන්තුක බවක් නොව කොහේ හෝ තැනකදී හමු වූ බවට හැඟෙන අමුතුම පෙරනිමිත්තකි. රොෂාන්ගේ සිතේ කුතුහලයක් ලියලන්නට වියා. ඇය අතේ තිබූ පරණ ලී පෙට්ටිය ගැන අම්මා කලින් කියා තිබුණි. ඇය එය නිතරම තම කාමරේ තබාගෙන සිටින බවත් කිසිකුකුට එය අල්ලන්නට ඉඩ නොදෙන බවත් අම්මා පැවසුවේ රහසක් ලෙසිනි. එම ලී පෙට්ටිය තුල ඇත්තේ මොනවාද? ඇයි ඇය මේ නිවසටම පැමිණියේ? දින කිහිපයක් ගෙවී ගියේය. රොෂාන් සෝමා ගැන විමසිල්ලෙන් සිටියේය. ඇය සාමාන්‍ය වැඩකාරියක නොව පොතපත ගැන මන අවබෝධයක් ඇති තැන්පත් කාන්තාවක බව රොෂාන්ට වැටහුණි. දිනක් සවස් යාමයක රොෂාන් නිවසේ පුස්තකාලයේ විරාගය නවකතාව කියවමින් සිටියේය. අරවින්ද කියන්නේ තමන්ගේ හදවත ඇතුලේ තියෙන සැබෑ ආදරය හඳුනා ගන්න බැරිව සම්ප්‍රදායට බයේ පලා ගිය මිනිසෙක් නේද පුතේ? සෝමා පොත්තල්මාරිය පිස දමමින් ඇසුවේ රොෂාන්ව මවිතයට පත් කරමිනි. රොෂාන් පොත වසා ඇය දෙස බැලුවේය. ඔයා කොහොමද ඒක දන්නේ සෝමා නැන්දේ? ඔයා මේ පොත් කියවලා තියෙනවද? සෝමා මද සිනහවක් පෑවාය. ජීවිතය කියන්නේ විශාල පොතක් පුතේ. ඒ පොතේ පිටු පෙරලනකොට අපිට හමු වෙන සමහර මිනිස්සු අරවින්ද වගේ. තවත් සමහරු සරෝජිනී වගේ. හැබැයි අපි හැමෝම හොයන්නේ එකම දෙයයි. ඒ තමයි අවංක සෙනෙහස. ඇගේ එම වචන රොෂාන්ගේ සිතට තදින්ම දැනුනි. එදින සිට රොෂාන් සහ සෝමා අතර ඇතිවුයේ බුද්ධිමය සහ ආත්මීය බැඳීමකි. ඇය රොෂාන්ට පැවසුවේ ජීවිතයේ දර්ශනයන් ගැනය. ඇගේ කටාව තුළ තිබුණේ මෘදු බවක් මිස කිසිදු ලාභදායී පෙළඹවීමක් නොවේ. නමුත් රොෂාන්ට දැනුනේ ඇය තමාට ඉතා සමීප, තමාව හොඳින්ම තේරුම් ගන්නා තැනැත්තියක ලෙසය. දිනක් රොෂාන් නානකාමරයට යාමට කොරිඩෝවට පැමිණෙන විට සෝමා එහි පහනක් දල්වමින් සිටියාය. අඳුරු කොරිඩෝවේ පහන් සිලුවෙන් ඇගේ මුහුණේ ඇති වූ ආලෝකය ඇයව දිව්‍යමය රූපයක් මෙන් පෙන්විය. රොෂාන් නොදැනුවත්වම ඇය අසල නතර වියා. ඔවුන් දෙදෙනා අතර වූයේ අඟල් කිහිපයක පරතරයකි. සෝමාගේ හුස්ම වැටෙන රිද්මය රොෂාන්ට ඇසුණි. එය ශාරීරික ආශාවකට වඩා හුදකලා වූ ආත්මයන් දෙකක හමුවීමක් බදු විය. පුතා, හැම දෙයකටම වෙලාවක් තියෙනවා.
අතීතය, වර්තමානය සහ අනාගතය කියන්නේ එකම නූලක ගැටගැසුණු තුන් කොනක්. ඇය රොෂාන්ගේ දැස් දෙස බලා පැවසුවාය. ඇගේ දැස්වල තිබූ ගැඹුර තුලින් රොෂාන් දුටුවේ මහා දුකක් සහ ඒ සමගම ඇති වූ සෙනෙහසකි. ඔහුට ඇයව වැළඳ ගැනීමට හෝ ඇය හා කතා කිරීමට නොව ඇය ඉදිරියේ දන ගසා සිටීමට තරම් ගෞරවයක් දැනුනි. සෝමා කෙරෙහි රොෂාන් තුල තිබූ ගෞරවනීය ආකර්ෂණය කුතුහලයක් බවට පත්විය. දිනක් ඇය පන්සල් ගිය මොහොතක රොෂාන් රහසෙන් ඇගේ කාමරයට ඇතුළු විය. කාමරය පුරා පැතිර තිබුණේ හඳුන් කූරු සුවඳකි. ඇඩි ඇඳ අසල වූ ඒ පැරණි ලී පෙට්ටිය ඔහු දුටුවේය. එය අගුලුලා තිබුණේ නැත. රොෂාන් වෙවුලන දෑතින් පෙට්ටිය විවෘත කළේය. එහි මුලින්ම තිබුණේ සුදු වස්ත්‍ර කිහිපයකි. ඒ යට තිබූ පරණ ඡායාරූපයක් රොෂාන් අතට ගත්තේය. එහි සිටියේ තරුණ වියේ පසු වූ ඉතාමත් රූමත් සෝමාය. ඇය අසල සිටින පුද්ගලයා දුටු රොෂාන්ට අදහගත්ත නොහැකි විය. ඒ ඔහුගේම පියාවන ගුණපාල මහතාය. ඔවුන් දෙදෙනා සිටියේ පෙම්වතුන් ලෙස නොව ඉතාමත් පූජනීය බැඳීමක් ඇති දෙදෙනෙකු ලෙසය. පින්තූරයේ පිටුපස මෙසේ ලියා තිබුණේ. ආත්මයෙන් ආත්මයට බැඳුණු. කිසිදා ලොවට හෙළිනොවන මගේ සැබෑ සෙනෙහස. සෝමාට. රොෂාන්ගේ හිස කැරකින්නට විය. තම පියාට මේවැනි රහසක් තිබුණාද? ඔහු තවදුරටත් සොයන විට කහ පැහැගැන්වුණු ලිපියක් හමු විය. එය කියවන විට රොෂාන්ගේ දැස් කඳුලින් පිරී ගියේය. සෝමා යනු තම පියාගේ පරණ පෙම්වතියක පමණක් නොව තම පියාගේ ජීවිතය විනාශ වන්නට ගිය මොහොතක තම දේපල සහ ගෞරවය ආරක්ෂා කර දීම සඳහා තමාගේ ආදරය කැප කළ උතුම් කාන්තාවකි. ඇය තම පියාගේ ජීවිතයෙන් නිහඬවම ඉවත් වී ඇත්තේ පියාට අම්මාව විවාහ කර ගැනීමට ඉඩ සැලසමිනි. එදින රාත්‍රියේ මහා වැස්සක් ඇදහැළුණි. අහස ගොරවමින් අකුණු ගසමින් මුළු මහනුවරම අන්ධකාරය ගිල්වා දැමියා. විදුලිය විසන්දි වී තිබු නිසා මුළු වලව්වම අඳුරේ ගිලී තිබුණි. රොෂාන් තම කාමරයේ ජනලය අසල සිට වැස්ස දෙස බලා සිටියේ. තම හදවතේ ඇති වූ කැළඹීම සමනය කර ගැනීමටය. හදිසියේම කාමරයේ දොර අසල සෙවණැල්ලක් පෙනුනි. ඒ සෝමාය. ඇය අතේ ඉටිපන්දමක් තිබුණි. පුතා, මම දන්නවා ඔයා අද මගේ කාමරයට ගියා කියලා. ඇය ඊතා සාමකාමී හඩින් පැවසුවාය. රොෂාන් ඇය දෙස බැලුවේ වරදකාරී හැඟීමකිනි. සෝමා නෙන්දේ, මට සමා වෙන්න, මම දැනගෙන හිටියේ නැහැ. සමාවෙල්ලන්න දෙයක් නැහැ පුතේ. ඇත්ත හැමදාම හංගන්න බැහැ. මම මේ ගෙදරක ආවේ පලිගන්න නෙවෙයි. ඔයාගේ තාත්තා මී යන්න කලින් මට කිව්වා ඔයාව බලා ගන්න කියලා. මට ඕන උනේ මගේ ජීවිතයේ අවසාන කාලේ මට අහිමි වුණු ඒ සෙනෙහසේ සෙවණැල්ලක් හරි තියෙන තැනක නිහඬව ඉන්න. සෝමා ඉටිපන්දම මේසය මත තැබුවාය. ඉටිපන්දම් එළියෙන් බිත්තිය මත ඔවුන්ගේ සෙවණැලි දෙක විශාලව පතිත විය. එම සෙවණැලි දෙක එකිනෙක පටලැවී තිබුණේ ශාරීරික බැඳීමකට වඩා ආත්මීය බැඳීමක සංකේතයක් ලෙසිනි. රොෂාන් සෝමා අසලට ගියේය. ඇගේ දැස්වල දිලිසුණු කඳුළු බිඳු ඉටිපන්දම් එළියෙන් මුතු කැටමින් දිස්විය. රොෂාන් ඇගේ අතක් මෘදු ලෙස අල්ලා ගත්තේය. ඒ ස්පර්ශය තුල කිසිදු කාමුක හැඟීමක් නොවිය. එහි තිබුණේ වසර ගණනාවක් තිස්සේ හුදකලා වූ දරුවෙකුට තම මවගෙන් ලැබෙන ආකාරයේ පාරිශුද්ධ සෙනෙහසකි. ඔයා මගේ අම්මා කෙනෙක් වගේ සෝමා නැන්දේ. රොෂාන් මිමිනුවේය. සෝමා රොෂාන්ගේ හිස පිරිමැද්දාය. අපි හැමෝම මේ සෙවණැලි ලෝකයේ අතරමං වුණු මිනිස්සු පුතේ. සමහරු ආලෝකය හොයනවා. සමහරු අඳුරේව ඉන්න කැමති. මම ඔයාට දුන්නේ මගේ ආදරය විතරක් නෙවෙයි. ඔයාගේ තාත්තා මට ඉතිරි කරපු ගෞරවය. එම වැසි සහිත රාත්‍රිය පුරා ඔවුන් දෙදෙනා බොහෝ දේ කතා කළා. එය පෙම්වතුන්ගේ කතාවක් නොව ජීවිතය සහ මරණය අතර ඇති නොපෙනෙන නූල ගැන කළ ගැඹුරු සංවාදයකි. ඔවුන්ගේ සෙවණැලි බිත්තිය මත තවත් එකට වෙලී ගියේ ආලෝකයේ දෙසට ඇදී යන සැලඹයන් දෙදෙනෙකු මෙනි. පසුදා උදෑසන රොෂාන් අවදිවන විට මුළු පරිසරයම ඉතාමත් සංසුන්ව තිබුණේ. කුරුල්ලන්ගේ ගීත හඬින් වලව්ව පිරී ගොස් තිබුණේ. රොෂාන් වහාම සෝමාගේ කාමරයට දිව ගියේය.
නමුත් කාමරය හිස්ය. ඇගේ ඇඳ ඉතා පිරිසිදුව පිළියෙල කර තිබුණේ. මේසේ මත ලියුම් කවරයක් සහ පරණ ලී පෙට්ටියේ යතුර තිබුණි. රොෂාන් වෙවුල්ලන දෑතින් ලියුම විවෘත කළේය. රොෂාන් පුතේ, මගේ මෙහෙවර අවසන්. ඔයාගේ තාත්තට මම දුන්නු පොරොන්දුව මම ඉටු කළා. ඒ තමයි ඔයා මේ වලව්වේ නියම උරුමකාරයා බවට පත් කරන එක. මේ යතුරෙන් තාත්තගේ පුස්තකාලයේ තියෙන රහස් අල්මාරිය අරින්න. එහි ඔයාගේ නමට ලියවුණු ඔප්පු තියෙනවා. මම ආයෙත් එන්නේ නැහැ. මම යන්නේ මගේ ආත්මයට නිදහස හොයාගෙන. මට ආදරේ කරපු, මාව තේරුම් ගත්තු ඒ සුළු මොහොතට ස්තුති. රොෂාන් යතුර අතට ගත්තේය. ඔහුගේ දැස් කඳුලින් පිරී ගියේය. ඔහු ජනේලයෙන් ඈත බැලුවේය. පාරේ කෙළවරේ සුදු රෙද්දක් ඇඳගත් සෝමා මීදු මාතරින් නොපෙනී යනවා ඔහුට පෙනුනි. ඇය හුදෙක් කාන්තාවක නොව, ඔහුගේ ජීවිතයට ආලෝකය රැගෙන දේවදූතිකාවක බඳු විය. රොෂාන් පුස්තකාලයට ගොස් රහස් අල්මාරිය විවෘත කළේය. එහි වූයේ ඔප්පු පමණක් නොවේ. සෝමා විසින් රොෂාන් වෙනුවෙන් ලියන ලද ජීවිත උපදේශ ඇතුළත් පොතකි. රොෂාන් තේරුම් ගත්තේ සෝමා තම පියාගේ රහස් පෙම්වතියක වුවද ඇය තම පියාගේ ජීවිතය රැක ගැනීමට කළ පරිත්‍යාගය කොතරම් විශාලද යන්නයි. සෝමානන්දාගේ පිච්චමල් සුවඳ තවමත් කාමරයේ ඉතිරිව තිබුණි. රොෂාන් යතුර තදින් අතට ගත්තේය. ඔහු දැන් තනි වී නැත. ඔහු සතුව අතීතයේ රහසක් පමණක් නොව අනාගතය දෙස බැලීමට අලුත් දැක්මක්ද ඇත. ඔහු තම මාවත තෝරාගත්තේය. එය සෙවණැලිවලට බිය නොවී සත්‍යයේ ආලෝකයේ සොයා යන ගමනක ආරම්භම විය.